අයිබෝන් කියලා ඔයාලා හැමෝම අපේ පාස්මයින් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ පසුගිය 2025 වසර පිළිබඳ හැරිබැලීමක්. ඔයාලත් බලන්න ඔයාලටත් මෙහෙම සිදුවීම් 2025 වසරේ සිදු වුණා කියලා මතකද කියලා. ජනවාරි 1 ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කිරීම. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගැන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙල අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් ක්‍රීන් ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. ජනවාරි 13 ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ සිව්දින නිල සංචාරයක් ආරම්භ කිරීම. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව්දින චීන නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ ජනමාධ්‍ය අංශවලට අදාළ අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් තැබීම සිදු කෙරුණා. පෙබරවාරි 13 සුළං විදුලි බලාගාර පද්ධතියක් මන්නාරමේ ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත්වීම. සුළං විදුලි බලාගාර පද්ධතියක් මන්නාරමේ ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කළ බව ඉන්දියාවේ අදානි සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව ලියුමක් මගින් මේ පිළිබඳව එම සමාගම නිල වශයෙන් දැනුම් දීලා තිබෙනවා. මාර්තු 14 බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ අවධානයට ලක්වීම. බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ යලි කතාබහක් මතු වුණේ රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අල් ජසීරා නාලිකාවේ විකාශය කෙරෙනු හෙඩ් ටු හෙඩ් වැඩසටහනේදී ඒ පිළිබඳ ඔහුගේ විමසූ ප්‍රශ්නයක් සමගයි. මේ සිදුවීම බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ දින 2ක් වාද කිරීම දක්වා දිග්ගැස්සුණා. මාර්තු 15 රිලා සංගණනය පැවැත්වීම. මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට පැමිණෙන වනසතුන් පිළිබඳ සංගණනයක් සිදු කරන ලදී. රිලවා, වඳුරා, මොනරා සහ දඬුලේනා යන සතුන් මෙම සංගණනයේදී ගණනය කිරීම සිදු වුණා. මාර්තු 19 දේශපාලන තෙල්නිකොන් අධිකරණයට භාරවීම. 2023 වසරේ මාතර වැලිගම් ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එවකට පොලිස්පතිවරයා වූ දේශබන්ධ තෙල්නිකොන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදු කෙරුණා. අප්‍රේල් 3 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට තීරබදු පැනවීම. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරබදු පනවන ලද අතර මුල් අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44ක නව තීරබද්දක් පැනවිණි. අප්‍රේල් 4 ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොඩි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, ඩිජිටල් කරන සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුම් සහ බලශක්ති සහයෝගීතාවට අදාළ ගිවිසුම් මෙන්ම දෙරට අතර දැනටමත් අත්සන් කර ඇති ණය ප්‍රතිව්‍යුහකරණයට අදාළ ගිවිසුම්ද ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර හුවමාරු කර ගැනීමක් සිදු වුණා. අප්‍රේල් 18 දළදා දැක්ම ආරම්භ වීම. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමක් මත වසර 10කට පසු මෙන්න මේ දළදා ප්‍රදර්ශනය සිදු කෙරුණා. මැයි 11 කොත්මලේ බස් අනතුර සිදුවීම. කොත්මලේ රම්බොඩ ගැරඩියැල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 20කට වැඩි පිරිසක් ජීවිතයට පත් වුණා. සැප්තැම්බර් මාසයේ ඇල්ල ප්‍රදේශයේදී මෙවැනි අනතුරක් සිදු අතර ඉන්ද පුද්ගලයන් 16 දෙනෙක් ජීවිතයට පත් වුණා. මේ 24 සිංහල සීමාවේ නිලි රැජින මාල්නී පොන්සේකා දිවි ගමනට සමුදීම. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 78 හැවිරිදි වී සිටි මාල්නී පොන්සේකා ජීවිතයට සමුදුන්නා.
ජුනි 2 චෙම්මනී 5 වන අදියරේ කැණීම් සිදු කිරීම. යාපනයේ චෙම්මනී සිත්තුපත්තු සුසාන භූමියට ආසන්න ස්ථානයක සිදු කළ කැණීම් වලින් මළසිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමු වූ අතර අදියර 5ක් යටතේ සිදු කළ කැණීම් වලින් මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතු කර ගැනීමට සමත් වුණා. ජුනි 17 භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීම. වැලිමඩ ධම්මදින්නානම් භික්ෂුණියට භික්ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයන් ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. ජුනි 20 කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා සමයේදී මිලදීගත් හියුමන් ඉමියුග්ලොබින් වල විෂ අඩංගු බව හෙළිවීම. කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී මිලදීගත් හියුමන් ඉමියුග්ලොබින් වල මාරාන්තික විෂ සහිත බැක්ටීරියා අඩංගු බවත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන රිටොක්මැක්සිමේට් නැමැති ප්‍රතිදේහ එන්නත වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවත් අධිකරණයේදී හෙළි වුණා. ජුනි 23 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටකර් නිල සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම. වසර 9කට පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වූ අතර මානව හිමිකම් උල්ලංඝනයන්ට ගොදුරු වූවන් සඳහා වගවීම සහ ඵලදායී පිළියම් මෙන්ම ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් ඇතුළු පුළුල් පරාසයක මානව හිමිකම් ගැටලු පිළිබඳ මෙදී සාකච්ඡාවට ලක් කෙරුණා. ජූලි 22 ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පොලිස්පතිවරයෙක් පාර්ලිමේන්තුව විසින් වර්තකරුසු ලෙස නම් කිරීම. අනිවාර්ය නිවාඩු යවා සිටි දේශපාලන තෙරණකෝන් පොලිස්පති තනතුරින් ඉවත් කළ යුතුද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාව අනුව හිටපු පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු බවට එම පරීක්ෂණ කමිටුව ඒකමතිකව තීන්දුව කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැන්වුවා. ජූලි 27 ප්‍රීතිපත්මන් සූරසේන අගමිනිසුරු ධූරයේ දිවුරුම් දීම. හිටපු අගමිනිසුරු මුරුදු ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් පසුව එම ධූරයේ පුරප්පාඩුව සඳහා මෙවැනි විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි දෙවන ජ්‍යෙෂ්ඨතම මිනිසුවරයා වූ ප්‍රීතිපත්මන් සූරසේන ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී දිවුරුම් දුන්නා ලදී. අගෝස්තු 22 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම. විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයකට අදාළව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැප්තැම්බර් 10 ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙතුම්පත සම්මත කිරීම. ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ඔක්තෝබර් 25 ශ්‍රී ලංකාවට දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ල ක්‍රීඩා උළෙලේ අනුශූරතාවය හිමිවීම. වසර 17කට පසු ඉන්දියාවේදී පැවැත් වූ සිව්වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රම් පදක්කම් 16ක් ඇතුළු සමස්ත පදක්කම් 40ක් දිනා ගනිමින් එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. නොවැම්බර් 7 ප්‍රදීප් නිලංග දෑල තෙවන වරටත් දියවඩන නිලමේ ධූරයට පත්වීම. දළදා වහන්සේගේ ගිහි භාරකත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා ප්‍රදීප් නිලංග දෑල යළිත් තේරීපත් වූයේ වැඩිම වාර ගණනක් දියවඩන නිලමේ ධූරයට පත් වූ අයෙකු ලෙස ඉතිහාසයට එක්වීමයි.
නොවැම්බර් 27 ශ්‍රී ලංකාව දිත්වා සුලි කුණාටුවට මුහුණ දීම. දිත්වා සුලි කුණාටුව සමග ශ්‍රී ලංකාවට බලපෑ දරුණු ගම් වතුරෙන් දිවයිනේ බ්‍රහෝපදේශ ජලයෙන් යට විය. ආපදා මරණ ගන්න 600 ඉක්මවා ගියේ ඉන් සිදු වූ හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. දෙසැම්බර් 11 ආපදා තත්ත්වයට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය සැලැස්මක් ලබා දීම. දිත්වා සුලි කුණාටුවෙන් බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපරිපත් ශ්‍රී ලංකාවේ ජනතාව නැවත නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව එම සංවිධානය මෙරට නිවාසික සම්බන්ධීකාරක විසින් ලංකා රජයට දැනුම් දීම. දෙසැම්බර් 12 ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු තනතුරු කාන්තාවන්ට විවෘත කර ඇතැයි අධිකරණයට දැනුම් දීම. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අවස්ථාව සැලසීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.